ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න නංගිලා මල්ලා හැමෝම. ඉතින් අදම ඇවිල්ලා තියෙන්නේ ඔයාලට ඔයාලගේ result එන්නේ කවද්ද කියලා හරියටම ඔයාලට දැනුවත් කිරීමක් කරන්න. මෙන්න මේ gaset.lk කියන site එකේ තමයි update වෙලා තිබ්බේ. ඉතින් මම ඔයාලව දැනුවත් කරන්න ඕනේ තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අද අපි කතා කරමු ඔයාලගේ result හරියටම එන්නේ කවද්ද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. මුලින්ම කියනවා මේක දාලා තියෙන මෙන්න මේ gaset.lk කියන site එකේ ඔයාලගේ result නිකුත් කරන දිනය සහ වේලාව කියන එකේ තමයි මෙන්න මේක අප්ඩේට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරපු දවස් ටික මාර්තු 12 ඉඳලා මාර්තු 23 වෙනිදා වෙනකන් පළවෙනි පාර, ඊළඟට අප්‍රේල් 1 ඉඳලා අප්‍රේල් 10 වෙනි පාරට යනකන් කියන දවස්වල දෙවෙනි පාර. ගොඩක් දුරට මෙන්න මේ ෆිසිකල් ප්‍රැක්ටිකල් එක ඉවර වෙලා හරියටම සතියක් වගේ ඇතුළත ඔයාලගේ රිසල්ට් නිකුත් කිරීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මේ අප්‍රේල් 22 ඉඳලා අප්‍රේල් 30ට යනකම් ඔයාලගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක තියෙනවා කියන්නේ ඔයාලට මේක මාස ගාණක් ඔයාලගේ රිසල්ට් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනේ නැහැ. ගිය අවුරුද්දත් මෙහෙම තමයි වුණේ. එයාලගේ තිබ්බේ මට මතක නෑ එයාලගේ තියලා කොහොම හරි කරලා සතියක් යන්නටත් කලින් දවස් 4ක් වගේ කාලයක් ඇතුළතදී එයාලගේ රිසල්ට් නිකුත් වුණා. බොහෝ දුරට මැයි 4-5 දින වලදී රිසල්ට් නිකුත් කරයි. ඔයාලා මුලින්ම බලන්න මැයි කැලෙන්ඩරේ සිකුරාදා සෙනසුරාදා දවස් කවද්ද තියෙන්නේ කියලා. සිකුරාදා සෙනසුරාදා ඉඳලා මම A level රිසල්ට් වලත් කිව්වා බොහෝ දුරට සෙනසුරාදා ඉඳලා දවසක තමයි රිසල්ට් නිකුත් කරන්න කියලා. ඒකත් ඒ වගේම ඇත්ත වෙලා තිබ්බා. ඉතින් ඔයාලත් බොරනම් බලන්න ගිහලා කැලෙන්ඩරේ මුලින්ම තියෙන සතියේ සෙනසුරාදා ඉඳලා එන්නේ කවද්ද කියලා. ඉතින් ඔයාලට මෙහෙම බලලා බොහෝ දුරට සිකුරාදාෙන් පස්සේ වගේ දවසක අනිවාර්යෙන් ඔයාලගේ රිසල්ට් නිකුත් කරයි. මේ පළවෙනි සතියේ විතර ඔයාලගේ රිසල්ට් නිකුත් කිරීමේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඔයාත් දැම්ම මේ සයිට් එකට ගිහිල්ලා මේකේ වැඩි විස්තර යටින් දාලා තියෙනවා. ඒක වීඩියෝ දෙකේ වෙන හින්දා මම මේ කිව්වේ නැත්තේ. එහෙනම් ඔයාත් මේක කරලා බලන්න. මතක තෝ channel එක subscribe කරන්න. ඔයාගේ ඔලොලියෝ යාළුවන්ට බලන්න මේක share කරන්න. ඔයාලට සුබ දවසක්.